සචිනේ මොකද සචිනේ මේ කෑම මෙලෝ රහක් නැහැනේ. ඔයාගෙන නිකන් පොත්තේ සුදු විතරයිනේ කෑමයක්වත් රාට හදා ගන්න බෑනේ. අනේ අමල් මට යන්න තේරෙන්නේ නැහැ. අනික ගෙදර ඉන්න කාලේ හැමදේම කළේ අම්මා. මං කිව්වනේ ටික දවසකට හරි සර්වන් කෙනෙක් ගමු කියලා. ඒක චුට්ට මට ඉගෙන ගන්න පුළුවන් නේ. සචිනේ මම ගෑණි එක්ක කසාද බැන්දේ වැඩකාරයන්ට කියලා කෑම හදා ගන්න නෙමෙයි. සචිනේ! සචිනේ මෙහෙනවා! බලන්න. අමුසෙ තාම බෑනේ හරියට කුස්සියක් අස් කරගන්න. මේ පිඟන් වල එහෙමම කෑම. දැක්කහම බඩ යනවා කන්න බෑ අප්පිරියයි මෙතන. නේ? තේ හදපුවා එහෙම. උදේට නැගිටලා ආපුවම ගයක් ලස්සනට තියෙන්න ඕනේ. මේමද තියාගන්නේ. මේ හැටි බලන කෑම අමුසෙ මේවා ලස්සනට තියාගන්නම් බෑද? හා? සෑම එහෙම. අමුසෙ මම කාලා කන්නේ ගෑණි එක්කෝ. අමල් මම පොඩි බඩක් අහන්නද? මොකද්ද? හැබැයි බයින්න බෑ හරිද? හරි හරි ඉතින් තෙපර් බාන්න නැතුව අහනවකෝ. අමල් මම අයියෝ කියනවද නැද්ද? මම පොඩි ටැටු එකක් ගහන්න දාතේ. ටැටු? අමුසට ඕනි දෙන්නට බාල් ගෑනුවගේ ටැටු ගහ ගන්නද? අපේ මුළු පවුලටම ලැජ්ජ කරන්න? තමුසට ඒවා හොඳට පුළුවන්. ඒවා අහන ලස්සන බලනකො. තමුසට දැන් ටැටු විතරයි අඩු. නේ? තමුසට හරියට කෑම එකක් හදාගන්න බෑ. හරියට ගෑත් දොරක් අස් කරලා තියාගන්න බෑ. ළමයෙක්වත් හදාගන්න බෑ. හැබැයි කතාව ටැටු ගන්න. මගේ මොකක් කරුමයකට ওই තමුසේ වගේ එකක කසාද බැන්දේ? තමුසේ මොකක් කොහොල කන්නේ ගෑණි? ගෘහස්ත හිංසෙන් නිසා කායිකව සහ මානසිකව පීඩා විඳින කාන්තාවන් අප සමාජයේ බහුලව දැක ගන්නට පුළුවන්. නිදහසේ ජීවත් වීමේ අයිතිය අප සෑම දිනාටම අයිති දෙයක් වේ. එම නිසා ගෘහස්ත හිංසනයට දැන්වත් තිත තබමු.